ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට අද ඔයාලා වෙනුවෙන් මම අලුත් වීඩියෝ එකක් අරන් එන්නයි හදන්නේ. අපි බලමු මොකද්ද මම මේ අරගෙන එන්න හදන වීඩියෝ එක. මෙතන තමයි අද වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ වැඩ ඉවර වෙලා ආවිල්ලා ටිකක් මහන්සි නිදිමතයි. ඉතින් රටේ ඉන්නකොට ඔයාලා දන්නවා වැඩ වැඩි අපිට වෙන දෙයක් කරන්න තියෙන වෙලාව අඩුයි. ඉතින් වෙලාව බලන්න නැතුව කොහොම හරි ඔයාලා වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් අදත් මම අරගෙන ඉන්න හදන්නේ. අපි බලමු මොකද්ද මේ වීඩියෝ එක කියලා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ JBL Flip 6 ඒ වගේම Charge 5 එක්ක කම්පෙයාර් කරලා බලන්න පුළුවන් ඒ සවුන්ඩ් එක වැඩි ඒ හා සමානව ක්වොලිටි එකම තියෙන Soundcore Motion Plus කියන ස්පීකර් එක ගැන සම්පූර්ණ විස්තරයක් තමයි මම ඔයාලා වෙනුවෙන් අද මේ වීඩියෝ එක තුලින් අරගෙන ඉන්න හදන්නේ. ඉතින් ස්පීකර් කීයක් තියෙනවද, වොට් ගාන කොහොමද, මේකේ ක්වොලිටි එක කොහොමද, සයිස් එක කොහොමද, වෙයිට් එක කොහොමද, මේක වැඩ කරන්නේ කොහොමද කියන මොනවද තියෙන ඔප්ෂන් ඒවා ගැන තමයි මම අද ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්න හදන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම බොක්ස් එක අරගෙන ඉවර වෙලා ඒක වටේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා අපි බලලා ඉමු. බොක්ස් එක වටේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියන දේවල් ටික තමයි කියන්න යන්නේ. ඉතින් JBL Flip 6 ඒ වගේම Charge 5 ඒ වගේ නැති ඔප්ෂන් කිහිපයක්ම මේ Anker Soundcore Motion Plus කියන ස්පීකර් එකේ තියෙනවා. ඒකයි කිව්වේ ඒවත් එක්ක කම්පෙයාර් කරලා ඊට වඩා හොඳ ක්වොලිටි එකක් තියෙන ස්පීකර් එකක් තමයි මේක කියලා. ඉතින් 30 watt 12 hours play time IPX7 ඒ වගේම Qualcomm aptX high res audio ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඉම්ප්‍රෙසිව් high res sound කියලා මේ ඉස්සරහා පැත්තේ මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පැත්තේ වැඩි දේවල් ටිකක් කියන්න නෑ. ෆොටෝ එකක් එක 20 million plus people කියලා සඳහන් කරලා තියෙනවා. මේ පැත්තේ නම් ගොඩක් විස්තර තියෙනවා. ඉතින් අපි එකින් එක බලමු මොනවද මේ ගහලා තියෙන්නේ කියලා. ඉතින් room filling sound කියලා තියෙනවා, fully waterproof. එතකොට bass up technology, customizable equalizer, extendable and bass, Soundcore app, active crossover, wireless stereo pairing, 12 hours play time, USB-C connectivity කියලා තමයි මේ පැත්තේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ පැත්තේ ස්පීකර් එක ඇතුලේ කවර් ඉස්සරහා කවර් එක ගලවලා ෆොටෝ එකක් දාලා තියෙනවා. බොක්ස් එක වටේ හැම පැත්තෙම සඳහන් කරලා තියෙන දේවල් කිව්වා වගේම ඔයාලට කියන්න අමතකුණා මේකේ බොක්ස් එකේ යට පැත්තේ පොඩි QR කෝඩ් එකක් තියෙනවා. ඉතින් ඒක ස්ක්‍රච් කරලා ඉවර වෙලා එතකොට සම්පූර්ණ QR කෝඩ් එක පේනවා. ඒක ස්කෑන් කරොත් ඔයාලට පුළුවන් මේ ස්පීකර් එක කොපි එකක්ද ඔරිජිනල් එකක්ද කියලා බලා ගන්නත්. බොක්ස් එක වටේ සඳහන් කරලා තියෙන දේවල් ගැන කතා කරා වගේම ඉතින් මෙතන රිෆ්ලෙක්ට් එකක් තියෙනවා. මෙතන මේ ස්පීකර් එක තියෙනවා. රිෆ්ලෙක්ට් එක ගැන කතා කරනවාද ස්පීකර් එක ගැන කතා කරනවාද? මේ වෙලාවේ ටිකක් සීතලයි මෙහෙට. තාම රස්නේ කාලේ පටන් ගත්තේ නෑ. රිෆ්ලෙක්ට් එකේ කියන්න තරම් ලොකු විස්තරයක් නැති හින්දා නෙවෙයි ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් විස්තරය කියලා ඉන්නම් ඉක්මනට කියන්නම්. මෙන්න මේකේ මේ විදිහට තමයි මේ ක්වික් ගයිඩ් එකේ පෙන්නලා තියෙන්නේ. මං හිතනවා ඔයාලට මේ ක්වික් ගයිඩ් එක පැහැදිලිව පේනවා. මෙන්න මේ විදිහට මං ඉතින් ස්පීකර් එක පෙන්නලා මේ ගැන වැඩි හරිය කතා කරන්නම්. ඉතින් ක්වික් ගයිඩ් එකේ තියෙන දේවල් ටික බලලා ඉවර හින්දා මම මේක ඉක්මනට පෙන්නන්නම්. මේ තමයි ස්පීකර් එක. සම්පූර්ණ රබර් ග්‍රිප් එකක් තියෙන, ලිස්සලා වැටෙන්නේ නැහැ. හැබැයි මේක මෙහෙම එල්ලන්න බෑග් එකේ එල්ලගෙන යන්න වගේ බෑ. කොහොම හරි බෑග් එක ඇතුලේ තමයි දාගෙන යන්න වෙන්නේ. මේක ටිකක් දිගයි. ඔයාලට බලා ගන්න පුළුවන් දිග කොහොමද කියලා. එක වියතක් දිග තියෙනවා. ඒ කියන්නේ අඟල් 9ක් වගේ අඟල් 9ක් විතර තියෙනවා කියලා තමයි මම හිතන්නේ. ඉන්නේ බටන් ටික. ඉතින් මේ ස්පීකර් එකේ බටන් ටික තමයි මේ තියෙන්නේ. මෙතන පොඩි සුදු ලයිට් එකක් තියෙනවා. ඉතින් මේකෙන් තමයි bass up technology එකෙන් ඔයාලට low quality audio එකක් වුණත් පොඩ්ඩක් bass එක එන විදිහට හදාගෙන සින්දු අහන්න පුළුවන් බටන් එක. ඉතින් volume down එක තියෙනවා. මේ ස්පීකර් එක තමයි ඔයාලට මේ වගේම තව ස්පීකර් එක කනෙක්ට් කරන්න ඕන නම් මේ මේන් එකේ මේක කනෙක්ට් කරලා ඊට පස්සේ තමයි අනිත් ස්පීකර්ස් වල මේ බටන් එක ඔබන්න ඕනේ. එතකොට මෙතන තියෙන වොලියුම් අප් බටන් එකේ මෙතන තියෙන බ්ලූටූත් පෙයාරින් බටන් එක. එතකොට බ්ලූටූත් පෙයා වුණාම
මෙතන නිල් පාටට ලයිට් එකක් පත්තු වෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ ස්පීකර් එක මාරම කොල්ටි. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන තමයි AUXin එක තියෙන්නේ. ඒ වගේම Type C එක. එතකොට මේ power on button එක මේ රබර් එක හොඳට ගහගෙන ඉවර වෙලා වතුරට දාන්න නැතුව වතුරට දාන්න එපා. හේතුව ඇවිල්ලා ඇතුළට වතුර යයි. එතකොට ස්පීකර් එක අපරාධේ. මේ පැත්තේ තියෙන්නේ බේස් රේඩියේටර් එකක්. එතකොට මේ ගත්තම් මේ විදිහට මෙතන ස්පීකර්ස් දෙකක් තියෙනවා. මේ දෙපැත්තේ තියෙන ස්පීකර්ස් දෙක. ඉතින් මේ ස්පීකර්ස් දෙක ඇවිල්ලා 30 වොට්. හැබැයි මේ ස්පීකර් එකේ සවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම තමයි 30 වොට් තියෙන්නේ. නැත්තම් මේ එක ස්පීකර් එකක් 15 වොට් දෙකක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේම 20 වොට් ටියුටර්ස් දෙකක් තියෙනවා මේ දෙපැත්තෙම. එතකොට මේ ලොකුවට තියෙන්නේ බේස් රේඩියේටර් එකක්. එතකොට බේස් රේඩියේටර් දෙකයි ස්පීකර්ස් දෙකයි ටියුටර්ස් දෙකයි තියෙන්නේ. ඉතින් සරවුන්ඩ් සවුන්ඩ් එකක් හොඳ හයි ක්වොලිටි සරවුන්ඩ් සවුන්ඩ් එකක් ගන්න පුළුවන් මේ ස්පීකර් එක හරහා ඔයාලට. අපි බලමු මේක ඔන් කරලා කොහොමද කියලා. දැන් මං මෙන්න මෙතනින් ඔන් කරන්න හදන්නේ. ඔන්න ස්පීකර් එක ඔන් වුණා. මෙතන ලයිට් මොකුත් පත්තු වෙනවද? ඔව් මෙතන සුදු පාට ලයිට් එකක් පත්තු වෙනවා. ඒ වගේම තමයි මෙතන එක ලයිට් එකක්වත් පත්තු වෙන්නේ නැහැ. Bluetooth ඔන්න Bluetooth මගේ ෆෝන් එකෙන් Bluetooth කනෙක්ට් වුණා. එතකොට මෙන්න මෙතන මේ බේස් අප් එකේ බුවම මෙන්න මෙහෙම ඉබුවම තමයි මේ ලයිට් එක පත්තු වෙන්නේ ඔන් වුණා කියලා පෙන්වන්න. ඉතින් අපි මේ ස්පීකර් එකෙන් කොහොමද සින්දුවක් අහලා බලමු කොහොමද ක්වොලිටි එක කියලා. අපි බලමු. මං හිතන්නේ මේ ෆෝන් එකට තමයි කනෙක්ට් වෙන්න ඇත්තේ කියලා. නැත්තම් මං මේ ෆෝන් එකට තමයි කනෙක්ට් උනේ. දැන් මං සින්දුවක් දාලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේකේ ක්වොලිටි එක කියලා. ඉතින් JBL එකයි JBL Flip 6 Charge 5 වගේ නෙවෙයි මේකේ තියෙන තනේ හැටියට සවුන්ඩ් එක වැඩිය වෙනස් වෙන්නේ නැහැ. ලොකු වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් චූටි වෙනසක් තමයි තියෙන්නේ. ඒ වුණාට JBL ස්පීකර්ස් වල මේ සයිස් මම කලින් ගෙනාව වීඩියෝ එකක්. ඒකෙත් තියෙන තනේ හැටියට ස්පීකර් එකේ සවුන්ඩ් එක ගොඩක් වෙනස් වෙනවා. අපි මේකේ සින්දුවක් අහලා බලමු. ඉතින් බේස් අප් කියන එක මම ඔෆ් කරා. ඉතින් ඔයාලට ඇහෙනවා ඇති මේකේ සවුන්ඩ් එක කොහමද කියලා. වැඩි ෆුල් සවුන්ඩ් තියලා නැහැ. වටේ පිටේ මිනිස්සු ඉන්න හින්දා මම මේක දැන් බේස් අප් කියන මේවා එක ඔන් කරන්නයි හදන්නේ. එතකොට බලන්න සවුන්ඩ් එක ගොඩක් වෙනස් වෙනවා. ඔන්න හොඳ බේස් ක්වොලිටි එකක් එනවා. මං හිතනවා ඔයාලට ඇහෙනවා ඇති කියලා. දැන් බේස් ඔන් කරලා තියෙන්නේ. ඔන්න දැන් බේස් එක ඔෆ් කරා බලන්න. එතකොට ඔයාලට ලොකු වෙනසක් තියෙනවා ස්පීකර් එකේ බේස් එකේ. මං හිතනවා මේ සින්දුව හොඳ ඇති කියලා බලමු. ආයෙත් මම බේස් එක ඔන් කරන්නම්. ඔන්න බේස් එක ඔන් කරලා තියෙන්නේ. ඔන්න බේස් එක ඔෆ් කරා. හොඳයි. ඒ තමයි මේකේ සවුන්ඩ් එක. රූම් එකේ තිබ්බම රූම් එකට ඇති වෙන්න හොඳ ක්වොලිටි ඔඩියෝ එකක් තියෙනවා. මාරම සවුන්ඩ් එකක්. ඔයාලට මේ කවර් එක ගලවපු වීඩියෝ එකක් මම ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එකේ තැනකින් දාලා කොහොමද කියලා. ඇප් එක Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේකේ equalizers තියෙනවා 1 2 3 4 5 6 7ක්. equalizer 7ක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ වගේ කස්ටමයිස් කරන්න පුළුවන් equalizer එකකුත් තියෙනවා. ඒකෙන් ඔයාලට හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න පුළුවන්. ඔයාලට ඕන විදිහට මේ equalizer එක හදලා ඕන විදිහට ගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් පාටි මෝඩ් එකට සෙටින්ග්ස් ටිකක් තියෙනවා. එතකොට මේ ස්පීකර් එකේ ෆර්ම්වෙයා අප්ඩේට් කරගන්න පුළුවන්. ඔටෝ පවර් ඔෆ් කරන එක සෙට් කරගන්න පුළුවන්. වොයිස් ප්‍රොම්ප්ට් කියලා එකක් තියෙනවා. ඒක මොකක්ද කියලා මම ඇත්තටම හරි හැටිය දන්නේ නැහැ. හොයලා බලන්න ඕනේ යූසර් මැනුවල්. එතකොට ඩිස්කනෙක්ට් කරන්නත් පුළුවන්. එතකොට තව ඔයාලගේ ඩිවයිස් තියෙන ඔක්කොම එකතු කරලා මේකෙන් එකපාර පාටි මෝඩ් එකට ස්ටීරියෝ මෝඩ් එකට එඩ්ජස්ට් කරගන්න පුළුවන්. කනෙක්ට් කරගන්න පුළුවන්. එතකොට එක ඩිවයිස් එකකින් ඒ ස්පීකර් ඔක්කොගෙම ඔයාලට සින්දු අහන්න පුළුවන්. චාර්ජින් ඉන්ඩිකේටර් එක තියෙනවා. ඒ වගේම නොටිෆිකේෂන් එකක් පෙන්නනවා. අප්ඩේට් කරපු ලාස්ට් ඩේ එක පෙන්නනවා. එතකොට සවුන්ඩ් ප්‍රෝ එකේ තව මොනවද තියෙන්නේ ඒ වගේ දේවල් ටිකක් පෙන්නනවා.
ඔයාලගේ Google account එකත් එක්ක තමයි මේ හැමදේම කනෙක්ට් වෙලා තියෙන්නේ. මං හිතනවා එච්චරයි පොඩි දේවල් ටිකක් තමයි ඇප් එක හරහා ඔයාලට කරගන්න පුළුවන්. මං හිතනවා මේ ස්පීකර් එක ගැන කතා කරපු දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මං හිතන්නේ charging hour එක කතා කරේ නෑ. පැය 3ක් වගේ යනවා මේක full charge කරන්න. ඉතින් full charge කරොත් පැය 12ක් ඔයාලට සින්දු අහන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ අද මේ ස්පීකර් එක ගැන සම්පූර්ණ විස්තරය කතා කරලා ඉවරයි. ඉතින් මං හිතනවා ඔයාලා මේකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දායි අනිවාර්යෙන් කියලා. ඉතින් මොනවා හරි වැරදි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එතකොට තමයි මගේ වීඩියෝ නිර්මාණ කරනකොට ඒවා අඩුපාඩුවක් නැතුව වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ හදන්න මට ආසාවක් ඇති වෙන්නේ එතකොට ඔයාලගේ කමෙන්ට් එක මත. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න හදන්නේ. හොඳටම සීතලයි වෙවුලනවා. ඉතින් මේ වගේම අලුත් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නයි හදන්නේ.